තියෙන්නේ කාන්තා කොට කලිසමක පැටර්න් බෝඩ් එක රෙදි මත තියලා කපා ගන්න විදිය. මෙන්න මේ විදියට රෙදි කොටස දෙකට නමලා මෙන්න මේ විදිහට පතරම දිගේ කපා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන නැම්මෙන් අපි කොටස් දෙක වෙන් කර ගන්න ඕනේ. කාන්තා කොට කලිසමක ඉදිරිපසට කොටස් දෙකක් සහ පිටුපසට කොටස් දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි පතරම නිර්මාණය කරගන්නකොට පිටුපස පළුව ඉදිරිපස පළුවට වඩා විශාලව තමයි නිර්මාණය කරගන්නේ. මම මේ අරන් තියෙන්නේ පිටුපස පළුව. ඒ පළල වෙන්නේ අඟල් 19යි. ඉතින් අඟල් 19 වගේ කොටස් දෙකක් ඕනේ අපේ පිටුපස කලිසම සඳහා. කියන්නේ පිටුපස පතරමට. ඉතින් පිටුපසට වඩා ඉදිරිපස කුඩාවනේ පවතින්නේ. එතකොට අපි පළල ගන්න ඕනේ 30ට පළල කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මේ කලිසමේ උස අඟල් 18යි. එතකොට ඉදිරිපසට අඟල් 18ක කොටසකුත් පිටුපසට අඟල් 18ක කොටසකුත් තමයි අවශ්‍ය වෙන්නේ මැහුම් වාසි අඟලක් සහ ඉලාස්ටික් සඳහා. උඩින් අපි මැහුම් වාසි එකතු කරලා තියෙනවා. එතකොට අඟල් 21 වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ.